අංක 23 සිට 25 තෙක් ප්‍රශ්න පහත ගැලීම් සටහන ආශ්‍රයෙනි. n ශේෂ බෙදීම 2 නැත්නම් n percentage 2 යන්නෙන් n mod 2 දැක්වෙන බව සලකන්න. මේ ළමයි mod 1 කියලා කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් බෙදුවට පස්සේ එන ඉතිරිය. උදාහරණයක් විදියට 10 mod 2 කියන්නේ 10 දෙකින් බෙදුවට පස්සේ ඉතිරිය බිංදුවයි කියලා. එතකොට 5 mod 2 කිව්වොත් එහෙම ඉතිරිය 5 දෙකින් බෙදුවට පස්සේ ඉතිරිය වෙන්නේ 1යි එහෙනම් 5 mod 2 සමානයි 1යි. හරි. ඊට පස්සේ බලමු ඉහත ගැලීම් සටහන මගින් ඉදිරිපත් කරන ඇල්ගොරිතමය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද? A. එයා අදාන 10ක් ගන්න. මෙතන දීලා තියෙනවා i සමානයි 0යි රිසල්ට් සමානයි 0යි කියලා. ඊට පස්සේ කන්ඩිෂන් එක i කුඩා හෝ සමානයි 10යි. ඒ කියන්නේ ළමයි එකේ ඉඳන් 10 වෙනකම් මේ ලූප් එක වට 10ක් වැඩ කරනවා. ඒ වට 10ක් වැඩ කරන අතරතුර ආදාන එක ගාන ගන්නවා. ඒ කියන්නේ හැම වටයකටම ආදාන එක ගානේ 10ක් ගන්නවා. එහෙනම් එය ආදාන 10ක් ගනී කියන එක හරි. එතකොට ඒ හරි. ඊට පස්සේ B ඒ ආදානයේ ඇති ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව ගණනය කරයි. බලමු. ඉරට්ටේ සංඛ්‍යාවක් දීලා මෙතනට i සමානයි 1යි රිසල්ට් සමානයි 0යි එන්ට දෙන්නම් මම දැන් 10 වගේ සංඛ්‍යාවක්. 10 දුන්නට පස්සේ 10 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි 0යිද? ඔව්නේ. ඔව් නම් මොකද කරන්නේ? i එකකින් වැඩි කරනවා විතරයි. ඊට පස්සේ i චෙක් කරනවා i 10ට වඩා කුඩායිද කියලා. ඔව් නම් ආපහු ඊළඟ ඉන්පුට් එක ගන්න. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් දුන්න කියලා කිසිම වෙනසක් උනේ නැහැ. හැබැයි අපි ඔත්තේ සංඛ්‍යාවක් දීලා බලමුකෝ. එන්න දෙන්නම් මං දැන් 5යි කියලා. 5 දුන්නාට පස්සේ 5 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිංදුවයිද? නෑනේ. නැත්තම් මොකද කරන්නේ? රිසල්ට් එක වැඩි කරනවා. බිංදුව ධන 5 5යි කියලා අයි වාපහු එකකින් වැඩි කරනවා. ඔත්තේ සංඛ්‍යාවක් දුන්නොත් එහෙම වෙනසක් වුණා. හැබැයි ඉරට්ටේ සංඛ්‍යාවක් දුන්න කියලා වෙනසක් උන්නේ නැහැ. හරිද? ඊළඟට i සමානයි ධන 1යි. ඊට පස්සේ මෙතන i වෙනවා 2. 2 10ට වඩා කුඩායිද? ඔව්. ඊට පස්සේ ඊළඟ ආදානය ගන්නවා. දැන් ආපහු ඔත්තේ සංඛ්‍යාවක් දුන්නොත් එහෙම ඒ සංඛ්‍යාවත් මේ චෙක් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට ආපහු දෙනම් 15 වගේ. 15 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද නැහැ. නැත්තම් මොකද කරන්නේ? ආපහු අන්න අර 15ට අර 5 එකතු කරනවා. ඒ කියන්නේ ළම ඔත්තේ සංඛ්‍යාවල එකතුවක් තමයි මෙතනදි ගන්නේ කරන්නේ. ඊට යටේ සංඛ්‍යාවල එකතුවක් නෙවෙයි ගන්නේ කරන්නේ. එතකොට එහෙනම් B කියන පොයින්ට් එක වැරදි. ඊට පස්සේ C එය ආදාන 100ක් ලබා ගැනීමට i කුඩා හෝ සමානයි 10ද යන්න වෙනස් කිරීම පමණක් සෑහේ. හරි බලමු ළමයි මෙතන iට 1 දීලා මෙතෙන්ට 10 දීපු හින්දා තමයි වට 10ක් අරගුනේ. එතකොට 20ක් දුන්න නම් වට 20ක් අරගෙන. එතකොට හැම වටයකටම ආදාන එක ගානේ දැන් මේක නම් 10ක් යනවා 20 දුන්න 20ක් ගන්නවා 100 දුන්න 100ක් ගන්නවා. එහෙනම් ළමයි ආදාන 100ක් ලබා ගැනීමට i කුඩා හෝ සමානයි 10 වෙනුවට 100 දැම්මනම් හරි. එහෙනම් C කියන උත්තරේ නිවැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ A හා C උත්තරේ අංක 5. ඊට පස්සේ 24 කියලා තියෙනවා ඉහත ඇල්ගොරිතමයට පහත සංඛ්‍යා ආදාන ලෙස ලබා දුන්නේ නම් ප්‍රතිදාන කුමක් විය යුතුද? මෙතන ළමයි ඔක්කොම සංඛ්‍යා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් තියෙනවා. හැබැයි ළමයි එයා ආදාන විදියට ගන්නේ සංඛ්‍යා 10ක් විතරයි. එතකොට දෙකේ ඉඳන් මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට වෙනකම් විතරයි. හරිද? මෙන්න 12යි 7යි දෙන්න ගන්නෙ නැහැ. අපි බලමු මොකක් වේද කියලා මේ ටික දුන්නාට පස්සේ මම මුලින්ම කරන්නේ ආදාන ගන්න තැන මේ ඉලක්කම් ටික ලියාගෙන ඉන්නම්. මෙතන 2 ඊපස්සේ 8 9 3 4 10 6 5 13 19 12 දෙමඩ 7. හරි. ඊට පස්සේ බලමු දැන්. i සමානයි 1යි රිසල්ට් සමානයි 0. n ආදානය කරන්නලු මුලින්ම ආදානය කරනවා 2. 2 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිංදුවයිද? ඔව්. ඔව් නම් මොකද කරන්නේ? i එකකින් වැඩි කරනවා. i දැන් 1 ඉඳන් 2 වෙනවා. 2 10ට වඩා කුඩායිද? ඔව්. ඔව් නම් ඊළඟ එක්කෙනා ගන්නවා. ඊළඟට 8 ආදානය කරනවා. 8 දෙකෙන් බෙදුවට පස්සේ බිංදුවයිද? ඔව්. ඔන්න i වැඩි කරනවා. දැන් 2 ඉඳන් 3 වෙනවා. 3 10ට වඩා කුඩායිද? ඔව්. ඊට පස්සේ n ආදානය කරනවා. ඊළඟට ආදානය කරන්නේ 9. 9 කියන එක්කෙනා දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිංදුවයිද? නෑ. නැත්තම් මොකද කරන්න? අන්න රිසල්ට් එක වැඩි කරන්න ඕන. රිසල්ට් තමයි රිසල්ට් ධනෙන්. රිසල්ට් දැන් තිබ්බ එක්කෙනා බිංදුවයි. n ආදානය කරන්න 9 කියලා. එහෙනම් බිංදුවයි 9 එකතු කරාම 9යි කියලා එනවා. ඊට පස්සේ i එකකින් වැඩි කරන්න ඕන. i දැන් i දැන් 3 ඉන්න එක්කෙනා 4 කියලා වැඩි කරනවා. 4 10ට වඩා කුඩායිද? ඔව්. ඔන්න ඊළඟට n ආදානය කරන්නලු. n දෙනවා දැන් 3යි කියලා. ඊට පස්සේ
3 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? නෑ. නැත්තම් මොකද්ද කරන්න ආපහු රිසල්ට් සමාන රිසල්ට් ධනෙ. දැන් තිබ්බ රිසල්ට් එක 9යි. දැන් n ආදානය කරා 3යි. එහෙනම් 9 3 එකතු කරාම 12යි. ඊට පස්සේ i එකකින් වැඩි කරන්න ඕන. i 4 ඉන්න එක්කෙනා දැන් ඔන්න 5 වෙනවා. 5 10ට වඩා කුඩායිද? ඔව්. ඊට පස්සේ ඊළඟ n වාදානය කරනවා. ඊළඟට 4. 4 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? ඔව්. ඔන්න i වැඩි කරනවා 5 ඉඳන් 6 වෙනවා. ඊළඟට 6 10ට වඩා කුඩායිද? ඔව්. ඊළඟට 10 ආදානය කරනවා. 10 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? ඔව්. ඔන්න දැන් i වැඩි කරනවා ආපහු එකකින්. i දැන් 7 වෙනවා. 7 10ට වඩා කුඩායිද? ඔව්. ඔව් නම් ඊළඟ එක්කෙනා ආදානය කරනවා. 6 ආදානය කරනවා. 6 කියන එක්කෙනා දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? ඔව්. ඔව් නම් මොකද කරන්න ආපහු i වැඩි කරනවා. i දැන් 8 වෙනවා. ඊට පස්සේ 8 10ට වඩා කුඩායිද? ඔව්. ඔන්න දැන් ඊළඟ එක්කෙනා ආදානය කරනවා. ඊළඟට ආදානය කරන්නේ 5. 5 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? නෑ. නැත්තම් ආපහු ඔන්න රිසල්ට් එක වැඩි වෙනවා. 12යි 5යි එකතු කරලා 17යි කියලා එනවා. ඊට පස්සේ ආපහු i වැඩි කරනවා. i දැන් එනවා 9යි කියලා. 9යි කියලා එනවා. 9 10ට වඩා කුඩායිද? ඔව්. ඔන්න දැන් ඊළඟ එක්කෙනා ආදානය කරනවා. ඊළඟට ආදානය කරන්නේ 13. 13 ආදානය කරාට පස්සේ 13 දෙකෙන් බෙදුවම ඉතිරි බිඳුවයිද? නෑ. නැත්තම් ආපහු රිසල්ට් සමානයි. රිසල්ට් ධනෙන් අනුව ඊට පස්සේ 17ට ඊට පස්සේ 17ට 13ක් එකතු වෙලා 30යි කියලා එනවා. ඊට පස්සේ i එකකින් වැඩි කරනවා. i දැන් 9 ඉඳලා 10 වෙනවා. 10 10ට වඩා කුඩාද ළමයි? නෑ. හැබැයි සමානයි. සමානයි නම් ඔව්. එහෙනම් n ආදානය කරනවා. ඊළඟට ආදානය කරන්නේ 19. 19 දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයිද? නෑ. නැත්තම් මොකද කරන්න තියෙන්නේ? රිසල්ට් එක වැඩි කරන් තියෙන්නේ. රිසල්ට් එකට 30ට 19ක් එකතු කරනවා 49යි. ඊට පස්සේ i සමාන i ධන 1. ඊට පස්සේ 10 ඉඳන් 11 වෙනවා. 11 කියන එක්කෙනා 10ට වඩා කුඩායිද? නෑ. 11 කියන එක්කෙනා 10ට සමානද? ඒත් නෑ. නැත්තම් රිසල්ට් ප්‍රතිදානය කරන්න. රිසල්ට් ප්‍රතිදානය කරනවා මෙතනින් 49 කියලා. මෙතනින් අන්තිමට එනවා 49 කියලා. හරි. ගානේ අහලා තිබි ප්‍රතිදානය කුමක්ද? එහෙනම් උත්තරේ 49. 49 තියෙන අංක 4 වෙන්න ඕන. ඊට පස්සේ දෙන ලද ඕනෑම ආදානයක් සඳහා පහත සඳහන් කුමන Python ක්‍රමලේඛයේ හෝ ක්‍රමලේඛවල ප්‍රතිදාන ඉහත ගැලීම් සටහන මගින් දක්වන ඇල්ගොරිතමේ ප්‍රතිදානයට සමාන වේද? ළමයි කොහොම හරි ලූප් එක වට 10ක් කැරකෙන්න ඕන. ඒ 10 කැරකෙනවා වගේම ආදානික එක ගාන ගන්න ඕන. හරි බලමු. මෙතනින් පළවෙනි එක්කෙනා i සමානයි 1යි කියලා දීලා තියෙනවා. i සමානයි 1යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ රිසල්ට් සමානයි 0. while i කුඩා හෝ සමානයි 10. කියන්නේ 1 ඉඳන් 10 වෙනකම් මේක යනවා. කියන්නේ වට 10ක් අරගෙනවා. n සමානයි int input කියලා. ඒ කියන්නේ ආදානයක් කරන් තිනවා හැම වටේකම. if n ශේෂ බෙදීම දෙක සමානයි බිඳුව නොවේ නා. ඒ කියන්නේ 1 නම්. බිඳුව නෙවෙයි නම් මොකද්ද? මෙන්න මෙහෙම කරන්න ඕන. රිසල්ට් සමානයි රිසල්ට් ධන n කියලා තියෙනවා. එහෙනම් හරිනේ. රිසල්ට් සමානයි ධන සමානයි කියන්නේ රිසල්ට් සමානයි රිසල්ට් ධන n කියන එකම තමයි. ධන සමානයි n. එහෙනම් ඊට පස්සේ i වැඩි කරලා තියෙනවා එකෙන් එකට. වට 10ක් යනවා හින්දා එකෙන් එකට ඉන්ක්‍රිමන්ට් කරලා තියෙනවා while loop එක පාවිච්චි කරන හින්දා. ඊට පස්සේ අන්තිමටම loop එක ඉවර වුණාම print කරන්න ඕන රිසල්ට් කියලා එක. එතකොට මෙයාව හරි. ඊට පස්සේ දෙකේ රිසල්ට් සමානයි 0යි. for i in range 10ක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ ළමයි මේ 10 කියලා දෙනවා නම් වට 10ක් අරගෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ඒ වට 10 ඇතුලේ n සමානයි int input. input එක ගානේ ගන්නවා. if not n ශේෂ බෙදීම දෙක සමානයි බිඳුව නෙවෙයි නම් මොකද කරන්න ඕන? රිසල්ට් එක වැඩි කරන්න ඕන. රිසල්ට් සමානයි රිසල්ට් ධනෙ. අන්තිමට print කරනවා. එහෙනම් මෙයත් හරි මෙන්න මෙයත් හරි. ඊට පස්සේ තුන්වෙනි එකේ රිසල්ට් සමානයි 0යි i සමානයි 1යි. while true සත්‍ය වෙනකම් වැඩ කරන්න අසත්‍ය වුණාම නවතින්න. හරිද? මේකේ අපි ළමයි break statement එකක් දාලා නවත්තන්න ඕන. while එකක් true වලින් යනවා නම් ඒක නවත්තන්න අපි break එකක් දාලා නැත්තම් false කියලා මොකක් හරි condition එකක් දාලා තියෙනවා. හරි බලමු. n සමානයි int input if not n ශේෂ බෙදීම දෙක සමානයි 0යි නම් එහෙමනම් මොකද කරන්න ඕන? රිසල්ට් එක වැඩි කරනවා. රිසල්ට් සමානයි රිසල්ට් ධනෙ.
ඊට පස්සේ ඉන්ක්‍රිමෙන්ට් කරලා තියෙනවා i සමානයි i ධන 1. ඊට පස්සේ if i කියන එක්කෙනා 10ට වඩා විශාලයි නම් බ්‍රේක් කරලා තියෙනවා. හරි එහෙම වුණොත් 10ට වඩා විශාල කෙනෙක් 11 වුණ ගාම මෙයාව නවතිනවා. ඊට පස්සේ අන්තිමට print result කියලා එනවා. එහෙනම් ළමයි එහෙනම් එකත් හරි දෙකත් හරි තුනත් හරි උත්තරේ වෙන්න ඕන 25ට අංක 5. ඊළඟට ප්‍රශ්න අංක 34 ක්‍රමලේඛ භාෂා සහ ක්‍රමලේඛ පරිවර්තනය පිළිබඳව පහත ප්‍රකාශ සලකන්න. ABC කියලා තුන්දෙනෙක් දීලා අපෙන් අහනවා ඉහත කවර ප්‍රකාශයක් නිවැරදි වේද? ඒ දීලා තියෙනවා සම්පාදකයා කම්පයිලර් වරකට එක් ප්‍රකාශයේ බැගින් ක්‍රමලේඛයක් පරිවර්තනය කරයි. වැරදි ළමයි. ඕකේ වෙන්නේ අපි සෝස් කෝඩ් එකක් ඔබ්ජෙක්ට් කෝඩ් එකක් බවට හරවනවා. සෝස් කෝඩ් එක කියන්නේ ළමයි අපි ලියන කෝඩ් එක. ඔබ්ජෙක්ට් කෝඩ් එක කියන්නේ එතකොට එයාව යන්ත්‍ර භාෂාවට හැරෙවුවට පස්සේ එන කෝඩ් එකට. එතකොට මේ සෝස් කෝඩ් එකේ ඉඳන් ඔබ්ජෙක්ට් කෝඩ් එකට හරවන්න අපට ඕන වෙනවා භාෂා පරිවර්තක. හරි. මෙතනදී ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් නම් අපි ගන්නවා සම්පාදක සහ අර්ථ වින්‍යාස කියලා දෙන්නේ. එතකොට සම්පාදක එක්කෙනා කරන්නේ සම්පූර්ණ සෝස් කෝඩ් එකම චෙක් කරලා එරර් එකක් නැත්නම් එයාව අන්න යන්ත්‍ර භාෂාවට හරවනවා. ඊට පස්සේ අර්ථ වින්‍යාසක කියන එක්කෙනා නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කියන එක්කෙනා කරන්නේ පේලියෙන් පේලිය නැත්නම් ප්‍රකාශයෙන් ප්‍රකාශය යන්ත්‍ර භාෂාවට හරවන එක. හරි. ඊට පස්සේ පහළ මට්ටමේ භාෂාවන් කතා කරනකොට අපි කතා කරනවා assembly භාෂාව ගැන. එතකොට මෙන්න මේ assembly භාෂාවෙන් ලියන එක්කෙනෙක් යන්ත්‍ර භාෂාවට හරවන්න අපි ගන්නවා assembler කියලා භාෂා පරිවර්තකයක්. ඒවල එතකොට කියලා තියෙන්නේ සම්පාදකයක් වරකට එක් ප්‍රකාශය බැගින් ක්‍රමලේඛයක් පරිවර්තනය කරා. එතකොට ළමයි ඒක වැරදි. මොකද සම්පාදකයෙන් කරන්නේ සම්පූර්ණ කෝඩ් එකම එකපාර චෙක් කරලා යන්ත්‍ර භාෂාවට හරවන එක. එහෙනම් ඒ වැරදි. ඊට පස්සේ B වල කියලා දෙනවා assembler එකක් assembly භාෂාවෙන් ලියා ඇති ක්‍රමලේඛයක් යන්ත්‍ර කේතයට හරවයි. ළමයි ඒක හරි. ඊට පස්සේ C වල කියලා තියෙනවා අර්ථ වින්‍යාසකයක් මුළු ක්‍රමලේඛයෙන් පරිලෝකනය කර ඒ සමස්තයක් ලෙස යන්ත්‍ර කේතයට පරිවර්තනය කරයි. මේක ළමයි වැරදි. මොකද අර්ථ වින්‍යාසයෙන් කරන්නේ ප්‍රකාශයෙන් ප්‍රකාශය තමයි යන්ත්‍ර භාෂාවට හරවන්නේ. එහෙනම් C කෙනෙක් කෙනා වැරදි. එහෙනම් A C වැරදි B විතරයි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2. ඊට පස්සේ 35 පහත දැක්වෙන Python ප්‍රකාශයේ අගය කුමක්ද? මුලින්ම ළමයි මේ වගේ ගාණක් සුළු කරනකොට ප්‍රමුඛතා මට්ටම් අනුව තමයි සුළු කරන්න ඕන. මුලින්ම ළමයි වරහන් සුළු කරන්න ඕන. ඊළඟට බලයන් පෙන්වන්නේ අපි මෙන්න මෙහෙම තරු දෙකෙන්. ඊට පස්සේ පේනවද? පේනවනේ. ඊට පස්සේ ළමයි bitwise not එක. ඊට පස්සේ bitwise not එක. ඊළඟට bitwise not එක. මෙන්න මෙහෙම. ඊට පස්සේ බෙදීම ගුණ කිරීම ඊට පස්සේ ශේෂ බෙදීම සහ පූර්ණ බෙදීම. ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. ඊට පස්සේ bitwise shift තියෙනවා ළමයි. මේක right shift එක ඒ වගේම left shift එක තියෙනවා. ඊට පස්සේ and එක bitwise and එක ඊට පස්සේ bitwise XOR එක bitwise O එක ඊට පස්සේ තමයි logical not එක and එක O එක තියෙනවා. මේ තුන් දෙනා ළමයි මේ logical කට්ටිය හරිද? මේ not එක and එක ඔය එක මේ logical තුන් දෙනා. හරි ළමයි මෙන්න මේ පිළිවෙලට තමයි අපි ගාන සුළු කරගෙන යන්න ඕන. එතකොට මුලින්ම දීලා තියෙනවා බ්‍රැකට් මෙතනින් ඊට පස්සේ පූර්ණ බෙදීම 3
XOR 4 කියලා තමයි දීලා තියෙන්නේ. එහෙනම් මුලින්ම අපි බ්‍රැකට් එකයි සුළු කරගන්න ඕනේ. එහෙනම් මෙතනින් 5 බල 2 කියන්නේ ළමයි 25 කියලා එනවා. එහෙනම් 25 අනිත් ටික එහෙම ලියාගන්න. 3 XOR 4. ඊළඟට කවුද ළමයි සුළු කරන්න ඕන? ඊළඟට මේ පූර්ණ බෙදීමක් තියෙනවා. XOR එකට කලින් පූර්ණ බෙදීම තමයි කරන්න ඕනේ. එහෙනම් පූර්ණ බෙදීම කරනවා 25 3ෙන් බෙදුවට පස්සේ කීයක් එනවද? 25ට 3 ඒවා 8ක් තියෙනවා. එහෙනම් 8 8යි. ඉතින් XOR අතන 4. 8යි XOR 4යි එන්නේ. ඊට පස්සේ ළමයි මෙතන සුළු කරන් දෙන්නේ. 8යි XOR 4 ගියද්දී 8 නම් ළමයි ඉන්නේ 1.3යි. ඊට පස්සේ 4 නම් XOR මෙතනින් 4 නම් 0.1.0. හරි. දැන් තමයි මෙයාලව XOR කරන්න මෙයාලව මම යටින් ලියා ගන්න එක පෙළියට 1.3යි. ඒ යටින් ලියා ගන්න 0.1.0. හරි. 0.1යි. හරි 8යි XOR 4 දෙන්නේ. ඊට පස්සේ ළමයි 8 කියන එක්කෙනා මට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම 1.0.0 කියලා. ඊට පස්සේ 4 කියන එක්කෙනා 0.1.0 XOR කියලා ලියාගත්තා. හරි ළමයි. ඊට පස්සේ XOR ගේට් එක එකම જાතියේ දෙන්නේ කැවුවොත් අවුට්පුට් වෙන්නේ 0යි කියලා. ඊට පස්සේ විෂම જાතිය 1.0.1 වුත් එහෙම අවුට්පුට් වෙන්නේ 1යි කියලා. එහෙනම් ළමයි මෙතන මේ කොනේ මේ 1.0යි නම් මෙතනින් එනවා 1යි කියලා. මෙතනින් ආපු මෙතන මෙන්න මේ දෙන්නගේ ආපු 1යි කියලා එනවා. ඊට පස්සේ ළමයි 0.0 කියන්නේ එකම જાතියනේ. එකම જાතිය නම් 0යි. මේ දෙන්නත් එකම තියෙනවා 0 කියලා එනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ ළමයි? මෙයාව පූර්ණගයක් කරනවා. කොහොමද? මෙතන 1යි 2යි 4යි 8. එතකොට 8 4 එකතු වුණාම 8 ධන 4 ධන බිංදුව ධන බිංදුව. හරි මෙතෙන් ඊට පස්සේ උත්තරය එනවා ළමයි කීයද? මෙතනින් 12යි කියලා එනවා. එහෙනම් ප්‍රතිදානය කරන්නේ අංක 12 කියලා. එහෙනම් 35ට උත්තරේ අංක 4 කියලා එන්න ඕන. ඊළඟට ම්, 46 ආදානය 30 ලෙසදී පහත දැක්වෙන Python කේත ඛණ්ඩය ක්‍රියාත්මක කළහොත් ප්‍රතිදානය කුමක්ද? n සමානයි int raw input. ළමයි මෙන්න මේ raw input කියන කතන්දරේ එන්නේ Python 2.0 වල ඉඳන්. හරිද? දැන් පාවිච්චි වෙන්නේ Python 3 කියන version එක. එතකොට ළමයි දැන් මෙන්න මෙතන raw input කියලා දෙන්න ඕනේ අපි int input කියලා දුන්නා නම් හරි. හරි. මුලින්ම මෙතනට දෙනවලු 30යි කියලා. 30 දුන්නට පස්සේ 30 කියන එක්කෙනා 40ට වඩා කුඩායිද? 30 කියන එක්කෙනා 40ට වඩා කුඩායිද ළමයි? ඔව්නේ. yes මෙතනින් yes. ඔව් නම් දැන් result සමානයි 1යි කියලා එනවා. result සමානයි 1යි. හරි. ඊට පස්සේ 30 කියන එක්කෙනා ආපහු චෙක් කරනවා මේක ඇතුලේ 30 කියන එක්කෙනා 10ට වඩා කුඩායිද? නෑ. නැත්තම් ආපහු 30 කියන එක්කෙනා 20ටත් වඩා කුඩායිද? ඒත් නෑ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? result සමානයි 4යි. result ගියගේ දැන් 1 ඉඳපු එක්කෙනා දැන් 4 වුණා. print කරනවා result එක. එහෙනම් result එක එන්නේ කීයද ළමයි? 4යි කියලා එන්න ඕන. එහෙනම් උත්තරය අංක 46ට 4. ඊට පස්සේ 47. පහත දැක්වෙන Python කේත ඛණ්ඩයේ ප්‍රතිදානය කුමක්ද? මෙතනින් s සමානයි 0යි කියලා දීලා තියෙනවා.
for I in range 10. එහෙනම් ළමයි මේ ලූප් එක වට 10ක් අරගෙනවා. S සමානයි S ධන I. දැන් මම ළමයි මේ කෝඩ් කරලා පෙන්නන්නම් මුලින්. for I in range කියලා මම මෙතන දෙන්න ළමයි 5 කියලා. 5 කියලා දීලා print I. හරි. ඔන්න බලන්න ළමයි මම මෙතනට 5 දුන්නොත් එහෙම මෙතන බිඳුවේ ඉඳන් 4 වෙනකන් යනවා. දැන් මෙතන ළමයි මම 6 දුන්නොත් බිඳුවේ ඉඳන් 5 වෙනකන් යනවා. එතකොට මම මෙතන 10 දුන්නොත් බිඳුවේ ඉඳන් 9 වෙනකන් තමයි යන්නේ. බිඳුවේ ඉඳන් 9 වෙනකන් යනවා. එතකොට 9 වෙනකන් කියන්නේ ළමයි ඔක්කොම වට 10ක් තියෙනවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? 4i in range 10යි කියලා දීලා තිනවා. ඒකේ s සමානයි s ධන i. ඒ කියන්නේ මොකද්ද මේ i කියන එක්කෙනාව එකතු කර කර ගිහිල්ලා තමයි තියෙන්නේ. එහෙනම් මම මේකත් කරලා පෙන්නන්න. මෙතනින් s සමානයි බිඳුවයි කියලා දීලා දැන් මොකද කරන්නේ? මෙතන දැන් එකතු කරගන්න s සමානයි s ධන i. ඒ කියන්නේ ළමයි මොකද්ද? මෙන්න මේ වට 10 ඇතුලේ මේ අපි print කරගත්තේ IT එක තියෙනවනේ. IT එක මේ set එක එකතු කරගෙන යනවා මේ හදන්නේ. මුල්ම වටේ හරි. ඊට පස්සේ අන්තිමට print i. හරි ළමයි බලන්න මෙතන බිඳුවේ ඉඳන් 9 වෙනකන් ගිහින් තියෙනවා. ඒ කියන්නේ මම කමෙන්ට් එකක් දාලා පෙන්නන්නම්. මෙතන 0යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මුල්ම වටේ වෙන්නේ හෝයින් රේන්ජ් එකේ මුල් මේකේනා බිඳුවයි. S සමානයි S ධනයි. S ට දීලා තියෙන්නේ බිඳුවයි කියලා. එහෙනම් බිඳුවට බිඳුවක් එකතු වුණාම මෙතෙන් එනවා බිඳුවයි කියලා. ඊළඟට ඊළඟ වටේ දැන් S ට ගන්නෙ I ට ගන්න 1යි. 1යි S සමානයි S ධනයි. කලින් S ආවේ බිඳුවයි බිඳුව ටිකක් එකතු කරාම දැන් එනවා 1යි කියලා. ඊළඟට I ගේ දැන් 2යි වෙනවා. 2යි S ගේ දැන් කියනවා 1යි. 2යි 1යි එහෙනම් 3යි කියලා එනවා. ඊළඟට I ට ගන්නේ 3 කියන එක්කෙනා 3යි S ට ආවේ දැන් 3යි කියලානේ. 3යි 3යි එකතු කරාම දැන් 6ක් වෙනවා. දැන් ඊළඟට ගන්න ඒ වගේම 4 I ට 4 එහෙනම් S සමාන S ධන I 6යි 4යි 10යි කියලා එනවා. ඊළඟට 5 ගන්නවා එහෙනම් 10යි 5යි ආපහු 15යි කියලා එනවා. ඊට පස්සේ 15යි 6යි ඊළඟට 21 ගන්නවා. ඊට පස්සේ 7 ගන්නවා එහෙනම් 28 කියලා එනවා. 8 ගන්නවා එහෙනම් 36 කියලා එනවා. ඊළඟට 9 ගන්නවා 45යි කියලා එනවා. එච්චරයිනේ. බිඳුවේ ඉඳන් 9 වෙනකන් ගියා. ඊට පස්සේ අන්තිමට print කරනවා කවුද? මෙන්න මේ i කෙනාගේ. එහෙනම් print කරනවා මෙතන i නෙවෙයි මෙතනට එන්න ඕනේ s. s මෙතන print කරනවා. අන්තිමට s ඇවිල්ලා තියෙන්නේ 45. 45 කෙනෙක් කෙනා s ඇවිල්ලා තියෙන. එහෙනම් එයා print කරනවා 45යි කියලා. උත්තරේ එහෙනම් 45 කියලා එනවා. එහෙනම් එහෙනම් 47ට උත්තරේ අංක 3. පහත දැක්වෙන Python කීත ඛණ්ඩයේ ප්‍රතිදානය කුමක්ද? ඒ ලිස්ට් කියලා ලිස්ට් එකක් දීලා තියෙනවා. සංඛ්‍යා ඔක්කොම 1 2 3 4 5 6ක් තියෙනවා. සංඛ්‍යා මෙතන 6ක් තියෙන ලිස්ට් එකක් තමයි ඒ ලිස්ට් කියලා දීලා තියෙන්නේ. S සමානයි බිඳුවයි. for I in range length එක ඒ ලිස්ට් එකේ length එක කීයක් වෙනවද? මෙතන 1 2 3 4 5 6ක් තියෙන හින්දා එහෙනම් ඒ ලිස්ට් එකේ length එක 6ක් වෙනවා. එහෙනම් මේ loop එක 6 වතාවක් යනවා. එහෙනම් මෙයාගේ index අපිට එනවා 0 1 2 3 4 5 කියලා. කියන්නේ මේ i කියන එක්කෙනාගේ ඉන්ඩෙක්ස් ටික තමයි මේ i කියන එක්කෙනාගේ අගය. එහෙනම් ඊළඟ එක කරලා තියෙනවා a list වල i ගානේ අරන් තියෙනවා. එයා 10ට වඩා විශාලයි නම් කන්ටිනියු කරලා තියෙනවා. එහෙනම් ළමයි අපි මුලින්ම ලිස්ට් එක ලියාගෙන ඉන්නකෝ. ලිස්ට් එක ලියාගෙන ඉමු. මෙතන මම පොඩි ලිස්ට් එක ලියාගෙන ඉන්නම් මම මෙහෙම. මෙතන මෙහෙම කරන් ඉන්නම් 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158
ඊළඟට 3, ඊළඟට 11, ඊළඟට 13, ඊළඟට 5, ඊළඟට 7. මෙයාගේ බිංදුව, මෙයා 2, මෙයා 3, මෙයා 3, මෙයා 4, මෙයා 5. ඊට පස්සේ බලමු for I in range length එක. එතකොට 6 වතාවක් යනවා මම කිව්වා වගේ. A list වල I. ඊට දැන් ළමයි මුලින්ම ගන්නෙ බිංදුව. බිංදුවට අදාළව තියෙන 2. 2 10ට වඩා විශාලයිද? නෑ. නැත්තම් මොකද්ද? S සමානයි S ධන A list. S සමානයි S ධන A list වල තියෙනවා. එහෙනම් S කියගේ බිංදුවයි බිංදුවට 2ක් එකතු වෙලා දැන් 2යි කියලා එනවා. ඊළඟට ආපු ඊළඟ එක්කෙනා. ඊළඟට ගන්න කවුද ළමයි? 3. 3 කියන එක්කෙනා 10ට වඩා විශාලයිද? නෑ. නැත්තම් මොකද කරන්නේ? ආපු S හදාගන්න තියෙන S එහෙනම් 2ට 3ක් එකතු කරලා 5යි කියලා එනවා. ඊළඟට ගන්නවා 11. 11 10ට වඩා විශාලයිද? ඔව්. ඔව් නම් කන්ටිනියු තියෙන්නේ. කන්ටිනියු තියෙනවා නම් ළමයි මෙතනින් පල්ලෙහාට කෝඩ් එක යන්නේ නැහැ. හරි. ඔන්න එහෙනම් ආපහු යනවා මෙතනට. ආපහු ගිහිල්ලා එතනදී දැන් ගන්නවා 13. 13 කියන එක්කෙනා 10ට වඩා විශාලයිද? ඔව්. ඔව් නම් කන්ටිනියු. එහෙනම් මේ යට යට යන්නේ නැහැ. ඊළඟට යනවා 4. 4 දී තින්නේ 5. 5 10ට වඩා විශාලයිද? නැහැ. නැත්තම් ආපහු ඔන්න දැන් 5ට 5ක් එකතු වෙලා 10යි කියලා හදාගන්න. 10යි කියලා හදාගෙන ඊළඟට යනවා. ඊළඟට තියෙනවා අයියගේ දැන් 5ක් වෙනවා. ඒ ලිස්ට් වල 5 කියන්නේ අංක 7. 7 කියන එක්කෙනා 10ට වඩා විශාලයිද? නැහැ. නැත්තම් මොකද කරන්නේ? S හදාගන්නේ 10ට 7ක් එකතු වෙලා 17යි කියලා එනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕන 48ට උත්තරය අංක 4. මෙයා කෝකටද ළමයි අපි කෝඩ් කරලා බලමු. මෙතනින් A list සමානයි 2යි 3 කම 11 කම 5 කම 7. ඊට පස්සේ S සමානයි බිංදුවයි or I in range ඉල්ලා length එක ඒ list කෙනෙක් කෙනාගේ ඒ list එකේ ඊට පස්සේ මෙතනින් if a list වල කොටු වරහන් දාලා I index අරගෙන තිනවා I විශාලයි නම් 10ට වැඩිය continue S සමානයි S ධන A list වල I range S. හරි. දැන් ළමයි රන් කරලා බැලුවොත් එහෙම උත්තරේ එන්න ඕන 17යි කියලා එනවා. ඒක හැදුනේ අර විදිහටම තමයි මෙතන ඉන්ඩෙක්ස් කෝල් කරද්දී මෙන්න මෙතන දෙකට එන්නේ බිංදුව ඉන්ඩෙක්ස් එක. මෙයා 1, මෙයා 2, මෙයා 3. ඒකලා මෙතනින් 13. මම 3
4 5 අන්න මෙහෙම තමයි මේ ටිකේ ඉන්ඩෙක්ස් ටික වෙන්නේ. මේ ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් ටික තමයි මේ උඩින් ලියාගත්තේ. හරි රන් කරාට පස්සේ එන්න ඕන 17යි කියලා. දැන් බලන්න අපි මොකටද මෙතන වෙන්නේ for I in range 6. මෙතන length එක for I in range length A list. A list එකේ තියෙනවා ඔක්කොම ඉලක්කම් 6ක් තියෙනවා. එහෙනම් මෙතන 6 වතාවක් loop එක වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම කරලා තියෙන්නේ A list වල I. ඒ කියන්නේ index තමයි මේ call කරලා තියෙන්නේ. එයාලා 10ට වඩා වැඩි නම් continue කරන්න. නැත්තම් ඒ සමානයි ධන A list. එහෙනම් එකතු කරන්න තියෙන්නේ. මුලින්ම දෙක එනවා දෙක කෙනෙක් කෙනා 10ට වඩා විශාලද ළමයි නෑ නැත්තම් මොකද කරන්න තියෙන්නේ s සමානයි s ධන a ලිස්ට් එහෙනම් s සමානයි බිංදුව කියලා දෙනවා එහෙනම් බිංදුවට දෙකක් එකතු වෙලා 2යි කියලා එනවා ඊළඟට 3 3 කියන එක්කෙනා 10ට වඩා විශාලයිද නෑ නැත්තම් මොකද කරන්න තියෙන්නේ ආපහු s සමානයි ධන a ලිස්ට් එහෙනම් 2යි 3යි එකතු වෙලා 5යි කියලා එනවා ඊළඟට එන්නේ 11 11 කියන එක්කෙනා 10ට වඩා විශාලයි නම් මොකද මෙතනින් පල්ලෙහා කෝඩ් එක රන් වෙන්නේ නෑ කන්ටිනියු එකෙන් කරන්නේ ලූප් එකක් අතරමඟදී නවත්තලා ආපු ලූප් එකේ මුලට ගෙනියන එක. එතකොට ළමයි මෙතනින් පල්ලෙහාට මේ තියෙන පේලිය වැඩ කරන්නේ නැතුව මේ ලූප් එක ආපු උඩට ගෙනියනවා. දැන් 11න් එන නැවතුණා ආපු උඩට ගියා. නේද දැන් 13 ගන්නවා. 13 10ට වඩා විශාලයිද? ඔව් ආපහු එහෙනම් කන්ටිනියු කරනවා. ආපහු යනවා ඊළඟ එක්කෙනා එන්න දැන් 5 එනවා. 5 කෙනෙක් කියන 10ට වඩා විශාලයිද? නෑ. නැත්තම් තියෙන මෙතන s සමානයි ධන a ලිස්ට්. එහෙනම් පාඩ පහක් එකතු වෙලා දැන් එනවා 10යි කියලා. ඊළඟට ගන්නවා 7. 7 10ට වඩා විශාලද නෑ. එහෙනම් s වැඩි කරන්න ඕන ආපහු s සමානයි ධන a ලිස්ට් 10යි 7යි 17යි කියලා එනවා. now උත්තරය අන්තිමට print වෙනවා 17යි කියලා. හතලිස් අටට උත්තරය අංක 4. මොකද්ද මේ? 49 හිස් පේලියක් සහිත පහත දැක්වෙන Python කේත ඛණ්ඩය සලකන්න. වම් පසින් දැක්වෙන පේලිය අංක මඟ පෙන්වීම සඳහා පමණි. ඒ කේතෙහි කොටසක් නොවේ. හා ෆන්ක්ෂන් ඩිෆිනිෂන් ස්ටාර්ට් මෙතන ෆන්ක්ෂන් ඩිෆිනිෂන් එන්ඩ් එක. එහෙනම් ළමයි මේ තමයි ෆන්ක්ෂන් කොටස වෙන්න ඕන. මේක මොකද කරලා තියෙන්නේ? ටෝටල් සමානයි සම් කියලා 10 20 දෙල් තියෙනවා. print order. අහලා තියෙන්නේ ඉහත කේතයි ක්‍රමලේඛක විසින් අර්ථ දක්වන ලද සම් නැමැති ශ්‍රිතය අඩංගු විය යුතුය. සම් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවලු. සම් නැමැති ශ්‍රිතය නිවැරදිව අර්ථ දැක්වීම සඳහා දෙවන පේලියේ හිස් තැනට, ඒ කියන්නේ මෙන්න මේ පේලියේ හිස් තැනට පහත දැක්වෙන කුමන ඇතුළත් කළ යුතුද? මුලින්ම ළමයි අනිවාර්යෙන්ම ෆන්ක්ෂන් එකක් හඳුන්වනවා නම් අපි DEF කියන සිම්පල් අකුරෙන් කීවර්ඩ් එක තියෙන්න ඕනේ. ඒව නැති ඒවා ඔක්කොම වැරදි. එහෙනම් ළමයි මෙයත් වැරදි. මෙන්න මෙයත් වැරදි. 1යි 3යි කියන දෙන්නම් වැරදි. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් හැදුවට වැඩක් නැහැ. යාව කෝල් කරන්න ඕනේ. එතකොට ළමයි මේ ෆන්ක්ෂන් එක හැදලුවට පස්සේ ෆන්ක්ෂන් එක හැදුවට පස්සේ කෝල් කරලා තියෙන්නේ ආපහු 6 වෙනි වේලියෙන්. 6 වෙනි වේලියෙන් තමයි සම් කියලා කෝල් කරලා තියෙන්නේ. නේද? සම් කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තියෙනවා නම් මෙතනින් මුලින්ම ෆන්ක්ෂන් එකක් හදලා තියෙන්න ඕන. හදලා වගේම මෙතන මොකද්ද? අගයන් දෙකක් පාස් කරලා තියෙනවා. අගයන් දෙකක් පාස් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන දෙන්නෙක් ඉන්න ඕන මෙතන. දෙන්නෙක් ඉන්න ඕන. හරි මෙතන දෙන්නෙක් ඉන්න ඕන. ඒක දීලා අනිවාර්යයෙන්ම ළමයි කෝලන් මාක් එක එන්න ඕන. දැන් මෙන්න මෙහෙම උත්තරයක් තමයි එන්න ඕන. මෙහෙම උත්තරයක් බැලුවොත් මෙයා මෙයාත් වැරදි එකත් වැරදි තුනත් වැරදි මෙයා දෙක හරි හතර වැරදි හතර මොකද ළමයි තුනක් අරගෙන තිනවා ඊට පස්සේ පහත් වැරදි ඒ වගේම තව ඊට පස්සේ කරලා තියෙනවා a සමානයි arg1 උත්තරේ දැන් තමයි මේක දෙක arg1 arg2 හරි ළමයි එතකොට මේ පාස් කරන මෙතන අගයන් වෙන්න ඕනේ arg1 arg2 කියලා එහෙනම් උත්තරේ අංක 2 49ට උත්තරේ අංක 2